කවුරු හරි දැන් ක්‍රීඩකයෙක් හරි කවුරු වේගෙන් දුවනවා කියලා එයාට දුවන්න බෑනේ. කවුරු හරි දුවන කෙනෙක් වේගෙන් දුවනකොට එයාට මේ මයින්ඩ් එකෙන් කියනවා එයාට දුවන්න බෑ, තවත් දුවන්න බෑ කියලා. කොටියක් හරි පන්නනවා නම් එයාට දුවන්න ඕනේ. එතකොට මේ එයාට දැන් මයින්ඩ් එක කියනවා දුවන්න බෑ කියලා. එයාට දැන් ඒක දිහා දුවන වේගය වැඩි කරනකොට ඒක වෙලාවකදී එයාගේ මයින්ඩ් එක නැහැ. එයාට එයා දුවනවා. අන්න එහෙම අවස්ථාවල යනවා. එතකොට ඒ මයින්ඩ් එක නැති මයින්ඩ් එක. අවස්ථාව. එතන තියෙනවා. ඒ ඔව් වගේ ඒවා තියෙනවා. ඔව් හරියට හරියට. ඒ වගේ ඒවා හම්බෙලා තියෙනවා මේ ස්වභාවික ජීවත් වෙනකොට. දැන් සමහර අය අඬනකොට මයින්ඩ් එක නැති වෙනවා. සමහර වේදනාව දරා ගන්න බැරි වෙනකොට. ඒ වගේ මයින්ඩ් එකක් නැතුව ඉන්න මොහොතවල් තියෙනවා. ඒක පොඩි ක්ෂණිකදී එකක් තියෙන්නේ. ඒ වගේ දැන් මේ අවධියකදී එන්නේ ඒ ක්ෂණයක් නෙමෙයි ඒ පොඩි මයින්ඩ් එක එක් ස්වභාවික ජීවත් වෙලා ඉන්න ඒ ක්ෂණයකදී ඇති වෙන මයින්ඩ් එකක් නැති ස්වභාවය නෙමෙයි. හැම වෙලේම ඒ මයින්ඩ් එක ඒ අවදිමත් ස්වභාවය මතුවෙනවා. මයින්ඩ් එක තියෙනවා උන්ට මයින්ඩ් එක වෙන්නේ නැහැ. වගේ එකක්. අර වගේ තැන්වලදී අර මිනිස්සුන්ට ඒ වගේ ඒවා දකිනවා. ඒවට ඒක දන්නේ නැතුව මේක ෂණයෙන් එක ආය මයින්ඩ් එක එනවා. අන්න ඒ වගේ. ඔව් ඇත්තට මේ අර අකාම්පිත සංඥාව අනාත්ම සංඥාව එහෙම නැත්නම් අපි මේ වචන පාවිච්චි කරන්නේ ඒක දැනුවත් ඒක නැවතත් ඒක අභ්‍යන්තරයෙන් මතුවෙන ටෙලිපති ස්වභාවයක්. ඒකටවත් අයිති නැති ස්වභාවයක්. මොන වගේ සත්‍යයක් වුණත් මොනවද ඒකටවත් අයිති නැති ස්වභාවයක්. අපේ අතර හැමදේම මිදුණු ස්වභාවයක් තියෙනවා. ඒක අවදිය. ඒක අධික සම්මානයි. ඒක තමයි කියන්නේ. අර මේ අසන්ති මහත්මයා ඒක දැනුනේ කොහමද දන්න එක. අසන්ති මහත්මයා මේ එහෙම අසන්ති මහත්මයාට මේ තේරුණේ නැහැ. අසන්තික දැනෙන දේ අහන්න. ඒක දැන් මේ මොහොතේ දැන් ඔබතුමිය කතා කරනකොට ඒක නිකන් අර පුලුරදක් වගේනේ හරි සැහැල්ලුවේනේ. දැන් මට දැනෙනවා දැන් මගේ ළඟ එහෙම සැහැල්ලු ස්වභාවයක් නැහැ. ඊට වඩා බර ගතියක් තියෙනවා. ඒක තමයි නේද? ඒ බරගතිය එන්නේ කියන එක ඒක මේ ලොකුවට හිතන්න නැතුව එහෙම හිතන්න නැතුව ඒක මේ ඒ කියන්නේ ඒක බලන්න. එහෙම බලනකොට දැන් ඇත්තටම මෙහෙමයි. දැන් ඇත්තටම ඔකට පොඩ්ඩක් අභ්‍යන්තරයෙන් දිය වෙනවා නේද? ඔක අපි හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සත්‍ය දැනෙන්න ඕනේ. දැන් මේක තව ටිකක් දිය වෙනවා. ප්‍රායෝගික පැත්තට අපි කතා කරන්නේ. අසන්තිකව දැනුම තියෙනවා. අසන්ති දන්නවා මේක මෙහෙමයි කියලා. මොකද අසන්තිට අර දැනෙන ස්වභාවය නෑ අසන්ති. මේ කතා කරන්නේ ඒක හරි බරගතියක් තියෙනවා. හැබැයි ඒක තියෙනවා කියලා දන්න බවත් ඒක ලොකු කුසලයක් නේද? අසන්ති ඒක මේ අර දැන් ප්‍රභාස්වර සිතකම බරගතියක් ආවද නැත්නම් ජීවත් වෙලා කාලයක් ගියාම බරගතියක් ආවද කියන එක. ඒකද බලන්න ඕනේ. ඔව් ඒක ඔබතුමී අදහස් කරන්නේ මේක සසර රෝගියත් එක්කලා තියෙනවද කියන එකද? එහෙමද නැත්නම් මේ ජීවිතයේද ඇති. එහෙම ඒක පොඩ්ඩක් ඒක මේ බලන්න හැබැයි ඒක තද්ද කරගෙන බලන්න එපා. ඒක අර මේ සනීපෙන් බලන්න.
ඒක දෙයක් කරගන්න නැතුව ඒකට වදයක් කරගන්න. ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව නිකන් සහන ඒක තමයි මේකේ රිදම් එක මේ නිවන් එක. දැන් නිදහස් ඔය මනසින් අසන්ත මහත්මයාගේ රිතම් එක අසන්ත මහත්මයාට මාවෙන එකක් කියලා ඒක හොයාගන්න ඕනේ. ඒ රිතම් එක. ඒ රිතම් එක හොයාගන්න අසන්ත මහත්මයා අතෝට කිමිදෙලා ගිහිල්ලා ඒක බලන්න ඕනේ. ඕක අනිත් එක අසන්තේ ඔක සිද්ධ වෙන එකක්. ඕකට දැන් අර කලින් ඉන්ටර්නෙට් කිව්වා වගේ ඒක ලොකුවට වදයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒක let it go යන්න ඕනේ. ඒ අක්ෂරය ඔක ඒක මතුවෙනවා. අසන්තට අසු වෙනවා. දැන් නිදහස් ආයෙත් මනසට ඒක පහුගිය දවස්වල ඇත්තටම අර තිබුණ දේවල් එක ඒ අත්දැකීම් එක නිකන් හරි අර මයින්ඩ් එකෙන් ගොඩාක් මිදුණු ගතියක් නම් දැනෙනවා දැන්. කියන්නේ දැන් පහුගිය දවස්වල වැඩ කරනකොට ඒ තිබුණ ස්ට්‍රෙස් එකත් එක්ක එහෙම අර ඉස්සර වගේ එහෙම ගානක් නෑ නිකන් අර එතන අර කලින්ට වැඩිය නිකන් අර කෙනා කෙනෙක් නැතුව වැඩ කරනවා කියලා අර කියනා වගේ එකක් එහෙම මතුවෙන බව. ඒ කියන්නේ එහෙම සහැල්ලු ස්වභාවයක් දැනුණා ආරෙන්නාස. ඒක දැන් සමහරවිට වචන කිව්වත් නිකන් අර ඒකම එකක් දැනෙනවා ඇතුලෙන්. හැබැයි ඒක අර ඉස්සරට වැඩිය දිය වෙලා යනවා කියලා තේරෙනවා. නමුත් අර දැන් මෙතුමිය කියනවත් තරම් අර එහෙ තරමටම එකක් දැනනවාද කියන්නේ ඒක ඒ කියන්නේ නමුත් වෙන්නේ මොකද්ද කියලා බලනවට වඩා වෙලා තියෙන්නේ මොකද්ද වගේ මේ